ඔව් ඉතින් අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා මේ ඉලෙක්ට්‍රාටෙක් ඉලෙක්ට්‍රික් කාර් රථය පිළිබඳ වැඩි විස්තර දැන කියා ගන්න. විශේෂ එක. සෝරි. කාර් එකක් වගේ නෙවෙයි. ආයිගම. ආයිබෝන් සුබ දවසක්. ඉතින් අපි හැමෝගෙම සිහිනයක් තියෙනවා අපේම කියලා වාහනයක් මිලදී ගන්න. පුංචි කාර් එකක්, ත්‍රිවිල් රථයක්. ඉතින් මම අද දවසේ කියන්නේ ඔයගොල්ලන්ට කාර් එකක් ගැන නෙමෙයි. අපේ රටේ මිනිස්සුන්ගේ අතින් නිෂ්පාදනය වුණු පරිසර හිතකාමීත්වය අගයමින් නිෂ්පාදනය වුණු මේ සාඩම්බර නිෂ්පාදනය පිළිබඳව. මේ තියෙන්නේ වේගා ඉලෙක්ට්‍රාටෙක් EV3 රෝද රථය. අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔයාගේ අපේ හැමෝගේම සිහිනයක් තියෙනවා අපේම කියලා වාහනයක් මිලදී ගන්න. පුංචි කාර් එකක්, ත්‍රිවිල් එකක්. ඉතින් මම අද දවසේ ඔයගොල්ලන්ට කියන්නේ මේ කාර් එකක් ගැන නන් නෙවෙයි. ඒ කාර් එකක පහසුකම් තියෙන හරි අපූරු ත්‍රිවිල් එකක් ගැන. මේ ඇවිල්ලා ඉලෙක්ට්‍රාටෙක් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් රථය. ඉතින් ලංකාවේ සාඩම්බරණීය නිෂ්පාදනයක්. පරිසර හිතකාමීත්වය අගයමින් ලංකාවේ පාරිභෝගික ජනතාවට හඳුනා දෙන හොඳම ත්‍රිවිල් රථයක්. ඉතින් දැනගන්න ලැබුණු විදිහට නම් ඔන්න පහසුවෙන්ම ගමන් බිමන් යන්න පුළුවන් කියලාත් ආරංචිය තියෙනවා. ඉතින් මේ ගැන මම ඔබට කියනවට වඩා මේ ගැන හරියටම දන්න හසල දැනුමක් ඇති ඉලෙක්ට්‍රාටෙක් ආයතනයේ ඉන්දුනිල් මහතා මා සම්බන්ධ කරගන්නවා මේ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරන්නට. ඉන්දුනිල් මහතා සුබ දවසක්. සුබ දවසක්. ඉතින් පොඩ්ඩක් සඳහන් කරන්නකෝ මේ ත්‍රිවිල් රථය ගැන. මේක සරලම කිව්වොත් ලංකාවේ ඩිසයින් කරන ලංකාවේ නිෂ්පාදනය කරන වාහනයක්. හරි. එතකොට දැන් මේ ත්‍රිවිල් රථය මිලදී ගන්නව නම් ඕගොල්ලන්ගේ කොහොමද හෙඩ් ඔෆිස් එක හරහාද නැත්නම් කොළඹින් පිට ශාඛා තියෙනවද කොහොමද අපේ පාරිභෝගික ජනතාව මේක මිලදී ගන්න ඕන නම් කරන්නේ? දැන්ට අපි ඔපරේට් වෙන්නේ කොළඹින් විතරයි. ඉදිරියට අනිවාර්යෙන් ශාඛා දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ඉන්දුනිල් මහතා දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝගික ජනතාවට මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් රථය charge කරද්දී කරන්ට් බිල වැඩි වෙනවා කියන එක. ඒ ගැන මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? මෙමය කරන්ට් බිල වැඩි වෙනවා කියලා බොහෝ දෙනෙක්ගේ ඔය ප්‍රශ්නේ තියෙනවා. එහෙම වැඩි වෙන්නේ නැහැ. වැඩි වෙනවා. හැබැයි ඒ තෙල් වලට ගන්න වඩා ගාණ ගොඩක් අඩුයි. හේතුව තමයි මේක යුනිට් එකට යන්නේ සාමාන්‍ය රුපියල් 20ක් 25ක් අතර තමයි ගෙදරින් සාමාන්‍ය යන්නේ. ඒතකොට මේ කිලෝමීටරයක් ගත්තාම කොස්ට් එක වෙන්නේ සාමාන්‍ය රුපියල් 3ක් 4ක් 5ක් වගේ ගාණක් තමයි. හරි. එතකොට දැන් මේකේ ප්‍රයිස් එක මට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන්. ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 27 මාරයි. 27 මාරට වැට් එකක් දාපුවම තමයි ලක්ෂ 32යි 45000ක් වෙන්නේ. එතකොට ලක්ෂ 27 මාරක් කියන්නේ දැන් පාරිභෝගිකයෙක් හිතන්න පුළුවන් ඉන්දුනිල් මහතා තව කීයක් හරි දාලා ලක්ෂ 27 මාරක් කියන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් ලොකු ගාණක්. එතකොට තව කීයක් හරි දාලා එයාට කාර් එකකට යන්න පුළුවන්. ඉතින් මේ කාර් එකකට යන්න නැතුව ඇයි ඕගොල්ලෝ කියන්නේ මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් රථයටම යන්න කියලා? අපි අරුණ ගත්තාම ඇත්තට එකක් තමයි තමන්ගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එක අඩු කරන්න. ඒකේ සේෆ්ටි තියාගන්න. සහ මේක ඊකෝ ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. ඉතින් ඔය ටික ගත්තාම මේ වාහනේ තියෙනවා. කිලෝමීටරයේ කොස්ට් එක රුපියල් 3-5ක් වෙද්දී සාමාන්‍යයෙන් තෙල් වියදම 60000ක් ලක්ෂයක් යන එක කියන්නේ බහින සාමාන්‍යයෙන් 10000කට. ඊට පස්සේ මේ සේෆ්ටි එක ගත්තාම හතර පැත්තෙන්ම ක්‍රෑෂ් ස්ට්‍රක්චර් වාහනයක වගේ චැසි එකක් තියෙනවා. ඉතින් ඇක්සිඩන්ට් එකක් වුණත් සාමාන්‍ය අනිත් ත්‍රිවිල් වලට වඩා දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම කාගෝ ස්පේස් එක. මේකේ සාමාන්‍ය සීට් එක නපුවාම ලීටර් 1600ක් යන ස්පේස් එකක් තියෙනවා බඩු අරන් යන්න. ඉතින් සාමාන්‍යයෙන් අපි ගොඩක් අරන් තියෙන දැනට බිස්නස් කරන කට්ටිය SME ටාගට් මාකට් එක තමයි දැනට ගොඩක් අරන් ඉන්නේ. අපි 95%ක්ම අරන් ඉන්නේ බිස්නස් කරන කට්ටිය. ඉතින් ඒ වගේ කට්ටියට ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් එකත් අඩු කරලා ලොකු ට්‍රාන්ස්පෝර්ට් බඩු අරන් යන්නත් හැකියාව තියෙන වාහනයක් තමයි මේ වාහනේ. හරි. එතකොට මගේ ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ඉන්දුනිල් මහතා දැන් charging point කොළඹවට තියෙනවා. එතකොට කොළඹින් පිට ගියපු අවස්ථාවක කොහොමද ඒගොල්ලෝ charge කරගන්නේ? දැන් මේ දැන්ට මේ මාකට් එක ගත්තාම ත්‍රිවිල් කැටගරි ගත්තාම මේ වාහනේ ක්‍රම දෙකක් තියෙනවා charge කරන්න. එකක් තමයි ගෙදරින් වුණත් charge කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් level 1 cable එකක් දෙනවා අපිට කියන්නේ. ඉතින් ඒකෙන් සාමාන්‍යයෙන් 3 pin plug එකට ගහලා පැය 5කින් normal charge වෙනවා කිලෝමීටර් 150ක් යන්න පුළුවන්. ඒ නැත්තම් level 2 කියන charging point එකට ගියොත් පැය 4මාරකින් full charge කරන්නත් පුළුවන්. නැත්තම් GBD කියන fast charging port එකට ගියොත් පැයෙන් full charge කරන්න පුළුවන්. ඉතින් මේක විතරයි දැන්ට මාකට් එකේ තියෙන එකම ත්‍රිවිල් එක ඔය charging fast charging සහ normal charging options තියෙනවා. එතකොට fast charging ගහලා අපි full charge කරගත්ත කියන්නකෝ. කිලෝමීටර් කීයක් දුවන්න පුළුවන්ද? full charge කරවන් පස්සේ slow හරි fast ප්‍රශ්න නැහැ. කිලෝමීටර් 150ක් යන්න පුළුවන්. අපි අද තමයි හරියටම ත්‍රිවිල් රථය දැක්කේ. ඉතින් මට දැකපු ගමන් මට ඔබගෙන් අහන්න හිතුණ ප්‍රශ්නයක් තමයි මේකේ බර කොපමණ බරක් පටවන්න පුළුවන්ද? බරෙන් එන්න කලින් මම කියන්නේ මේක ඩිසයින් එක තමයි ෆස්ට් ටයිම් නේ දැක්කේ. ඉතින් මේක ඇත්තටම IFS award එක දෙනපු වාහනයක්. මේ ඩිසයින් එක aerodynamic කියන්නේ හුලං කපන් එන තමයි ඩිසයින් එක හදලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මම payload එක ගත්තාම අරන් යන්න පුළුවන් බල සාමාන්‍ය ඩ්‍රයිවර්ත් එක්ක කිලෝග්‍රෑම් 350ක් 400ක් වගේ බරක් දාන් යන්න පුළුවන්.
හරි. එතකොට ආෆ්ටර් සර්විස් එක පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝ වොරන්ටි එක කොහොමද දෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දෙන්න තියෙන බයක් තමයි ආෆ්ටර් සේල් කියන නැත්නම් වොරන්ටි කියන දෙකම. ඉතින් අපි වොරන්ටි කියලා ඉස්සෙල්ලාම කතා කරොත් අපි බැටරි එක ලංකාවේ නිෂ්පාදනය කරන හින්දා අපි අවුරුදු 5ක් හෝ කිලෝමීටර් ලක්ෂයක වොරන්ටි එකක් දෙනවා. ඊට පස්සේ අපි ආෆ්ටර් සේල් සර්විස් එක ගත්තොත් අපි වෙනම හොට්ලයින් එකක් තියෙනවා. ඒකට කෝල් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ටීම් එක ඇටෙන්ඩ් වෙනවා. ඒ වගේ ස්පෙයා පාර්ට්ස් ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි ගාව බඩු තියෙනවා. ඒගොල්ලෝ බය නැතුව ඒක රිප්ලේස් කරන්න පුළුවන්. බය නැතුව ඔයගොල්ලෝ කියන්නේ 3 wheel එක ගන්න කියලා. බයද කියන්නේ ගන්න කියලා. ඉලෙක්ට්‍රාටෙක් 3 wheel රථයේ හිමිකරුවෙක් වෙන්න ඔබත් කැමතිද? එහෙනම් ඔබත් යන්න විශ්වාසයෙන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ PLC ළඟම ශාඛාව වෙතට. ඉතින් ඔබට පුළුවන් උපරිම ලීසින් මුදල, අඩුම පොලි අනුපාත, ඔබේ ආදායමට සරිලන පහසු වාරික ගෙවීම් සමගින් ඔබේ ඉලෙක්ට්‍රික් 3 wheel සීන ජය ගන්න ඔබත් විශ්වාසයෙන් ගොඩවන්න ඔබේ ළඟම People's Leasing ශාඛාව වෙතට. වීල් එකේ ෆීල් එක ගන්න මම පොඩි රවුමක් කරනවා.